ආයු බොහෝ වේවා ඔබ සැම දිනටම. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂයේ වැඩසටහන. 2025 ජුනි මාසයේ ලග්න බලාපොල. කන්‍යා ලග්නෙන් උපන්න ඔබට ජුනි මාසයේ කොහොමද බලමු. ඔබගේ ලග්නයෙන් 6 වෙන්නේ රාහු. ඉතින් මේ කාලය ඔබට අසනීප කරදර තිබුණා නම් ඒවා දුරු වෙන කාලයක්. ඒ වගේම ඔබට හැමදෙනා එක්කම හොඳින් සතුටින් ඉන්න පුළුවන් කාලයක්. ඔබගේ වචනේ අන්නය පිළිගනී. ඒ වගේම ඔබගේ වචනේ ඥානාන්විත වෙනවා. 12 වෙන්නේ කේතු. මේ කාලය තුල ඔබට විශේෂ වූ ඥාන යෝග ඇති කරයි. 7 වෙන්නේ ශනි. ඔබ කරන කියන ව්‍යාපාර සාර්ථක කරගනි. මොකද ඔබ තමන්ගේ වැඩේ ගැන එකම අරමුණෙන් ඔබ ඒ දේ කරනවා. කොච්චර මහන්සි වුණත් කොච්චර දුක් විඳත් ඔබ කරන දේ කරනවා. ඒ නිසා ඔබ මේ කාලේ ව්‍යාපාර වලින් සාර්ථකත්වය ලබන්න පුළුවන්. ඒ වගේම 8 වෙන්නේ සිකුරු. ඉතින් ඔබගේ වචනේ අන්නය ප්‍රිය කරයි. ඔබගේ වචනේ ආදරණීය වේ. ඒ වගේම පොළොව සම්බන්ධ දේවලින් ලැබීම් ඇති විය හැකියි. ඔබගේ ව්‍යාපාර වලින් වගේම ඔබ කරන කියන දේ වලින් ලැබීම් ඇති කරයි. 9 වෙන්නේ රවි බුධ. මේ කාලය තුල ඔබ ප්‍රසිද්ධියටපත් විය හැකියි. මොකද ඔබට මේ කාලේ උසස් ඥානය ඇති වෙන කාලයක්. අන් අය ඔබ පිළිගනී. ඔබට ගෞරව කරයි. ඒ වගේම ඔබට හදිසි ධන වාසනාව උදා වෙන කාලයක්. 10 වෙන්නේ ගුරු. රැකියා ස්ථානයේ වෙනදට නැති ගෞරවයක් ඔබට ඇති කරයි. හැම දෙනා එක්කම ඔබ හොඳින් ඉන්න බලන කාලයක්. ඉතින් මේ ජුනි මාසයේ ඔබට සුවපල උදා කරයි. ඒ වගේම 11 වෙන්නේ කුජ. ඔබට නරක මිතුරන් ඔබෙන් ඈත් කරයි. ලැබීම් අතින් යහපත් කරයි. ඉතින් කන්‍යා ලග්නෙන් උපන් ඔබට මේ ජුනි මාසයේ ඉතාමත්ම සුබයි. ඉතින් තෙරුවන් සරණයි. ආයි බොහෝ වේවා.